මට උපදෙස් දෙනවා කොහොමද වෙන්නේ මිනිස්සුන්ට කොහොමද වැඩ කරන්න ඕනේ ඒ වගේම අඩුපාඩු දැක්කම ඒවා මට පෙන්නලා දීලා ගුරුවරයෙක් වගේ මගේ පස්සෙන් ඉන්නවා නිරන්තරයෙන්ම ඒ වගේම කිරණ කොට්ටාසෙන් අපිත් එක්ක අපි මගේ කොට්ටාසේ තරග කරන ගරු සමන් මහතාටත් ඒ වගේම සම්පත් මහතාටත් අවසරයි ඒ වගේම කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ගරු සිරිනිමල් මන්ත්‍රීතුමනි ඒ වගේම මෙතන පැමිණලා ඉන්න ආචාර්ය කෞශල්‍ය මැතිණියනි ඒ වගේම නායනා මැතිණියනි සියලු දෙනාගේම අවසරයි මට මේ ලැබිලා තියෙන අවස්ථාව ගැන මම මුලින්ම ඔබට කෙටි හඳුන්වා දීමක් කරන්න මම මේ අවස්ථාව ගැන විශේෂයෙන්ම ගරු සංවිධායකතුමා ගොඩාක් තරගකාරීත්වයක් තියෙන මොහොතක මාව යෝජනා කළා මම ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා මම මේ තත්ත්වයේ ඉන්න එක එතුමා මම හිතන්නේ නැහැ. එතුමා හිතන්නේ මම ශක්තිමත් කෙනෙක් විදියට. මුලින්ම ඔබට ස්තුතියි මාර්ගය මම ගැන ලොකු විශ්වාසයක් තියලා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. එතුමා දීලා තියෙන විශ්වාසය මම අනිවාර්යයෙන්ම ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් පමණක් නොවේ. සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන්ම මම මේ විශ්වාසය රැකගෙන කොළඹට කරන්න පුළුවන් දේ මට මොනවාද කරන්න පුළුවන් දේ කියන දේ බලලා විශේෂයෙන්ම මම ගොඩාක් දකිනවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ගැටලු ගරු සංවිධායකතුමනි අපි හැමදාම කියනවා කොළඹ දියුණු වෙනවා කියලා මම හිතන්නේ දැන් මටත් අවුරුදු 30ක් හැබැයි තාම කොළඹ දියුණු වෙලා නැහැ නේද හරි විදියට ඉතින් මට ඕනේ කොයි විදියටද ඒක දියුණු කරන්න පුළුවන් මගේ දායකත්වය දෙන්න පුළුවන් කොහොමද ඒ දේ මම අනිවාර්යයෙන්ම කරන්න ඒ වගේම අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා ඔබතුමා කිව්වා වගේම ජ්‍යෙෂ්ඨ තරුණ හොඳ කලවමක් අපිට තියෙනවා හොඳ අදහස් එළියට එනවා නේ අපි දෙයක් කරන්න ගියා අපි හොඳ කණ්ඩායම හැංගීමෙන් අපි කරන්නේ අපි බෙදීම් නැහැ කොතනකදීවත් ඉතින් ඒ හැම දෙයකින්ම මට කරන්න පුළුවන් උපරිම දේ ඔබතුමාගේ සහාය ඇතුව විශේෂයෙන්ම ඔබතුමාගේ සහාය ඇතුව මම මේ දේ අනිවාර්යයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් කරනවා තරුණ ප්‍රජාව මම නියෝජනය කරන්නේ විශේෂයෙන්ම මඩ්‍රව්‍ය උවදුර කතා කරා අපි ගොඩාක් තරුණයෝ මේ මුහුණ දෙනවා මේ ගැටලුවට ඉතින් විශේෂයෙන්ම මම ගොඩාක්ම අලුම් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ මුදල් හොයන ක්‍රම ගැන ඔබතුමා දන්නවා ඒක. ඉතින් ඒවට මට වගේ මං හිතනවා මට මෙහෙම කරන්න පුළුවන් නම් අනිත් අයට කොහොම මේ දේවල් කරන්න පුළුවන්ද කියන එක. අපි වෙනම එකට අද ප්ලෑන් එකක් හදලා ඒ දේවල් කරමු. විශේෂයෙන්ම මේ බෝලි මේසොත්තේ මම දකින ගැටලුවක් තමයි ගරු සංවිධායකතුමනි අපේ ගම් වතුර ගැටලුව. ඔබතුමාට මම නිරන්තරයෙන් පවසනවා ඒ ගැන. අපි මේක අනිවාර්යයෙන්ම විසඳන්න ඕනේ. අපිට මේක විසඳන්න පුළුවන්. මං හිතන්නේ එළවෙන 6 වෙනිදා බෝලි මේසොත්ත කට්ටිය කිරුළ කොට්ටාසේ ජයග්‍රහණය කර දීලා සමන් අංකල් එක්ක අපි එකතු වෙලා අපි මේ දේ ඉවර කරමු. අනිවාර්යෙන් අපිට ඒක කරන්න පුළුවන්. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ඒක කරන්න. මේක ලොකු දෙයක් නෙමෙයි. මේක හරි ඉංජිනේරු මහත්තයෙක්ට එන්න කියලා අපි ඒක හොයලා බලලා ගැටලුව කොතනද තියෙන්නේ කියන දේ අපි ඒක ඉක්මනට ඉවර කරමු. මට මම මේ පොරොන්දුව දෙනවා ඔබ තමුන්නාන්සලා සියලු දෙනාට අනිවාර්යයෙන්ම මේ ගම් වතුර ගැටලුව ඔබ තමුන්නාන්සලා ගගනීය කොළඹ ආසනයේ දිනවල විශිෂ්ට ජයග්‍රහණයක් කරන් දීලා ලයිස්තු අපේක්ෂකයන්ට අවස්ථාවක් කරන් දුන්නොත් මට ඒක කරන්න පුළුවන් කියන එක මම අනිවාර්යයෙන්ම ඔබ තමුන්නාන්සලට පොරොන්දු වෙනවා. ඒ වගේම මට එතනින් එහාට සීමා වෙන්න බෑ ගරු සංවිධායකතුමනි. මම ඊට වඩා ලොකු දේවල් දකිනවා. මම යනවා හැම තැනටම මේ දවස්වල ඔබතුමා දකින්න ඇති. ගිහිල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න බලනවා. අදටත් මට කතා කරන දෙයක් තමයි ඔයාලා ඔහොම එනවා, ඇවිල්ලා ඡන්දේ ගන්නවා, එතනින් එහාට ආයෙත් එන්නේ නැහැ කියන එක. හැබැයි මම මේ ක්‍රමය වෙනස් කරනවා. මම හිතන්නේ මට ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. මම ඡන්දේ ඉවර වුණාම මට ජයග්‍රහණය කරන්න ලැබුණත් නැතත් මම ඒ තැන් වලට යනවා. දන්නවද? මොකද ගිහිල්ලා මම දන්නවා ඔබතුමාගේ සහායයෙන් මට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මම දන්නවා ඔබතුමා මාව ගොඩක් විශ්වාස කරලා මට මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒ වගේම පක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ගොඩක් විශ්වාස කරලා තියෙනවා මේ අවස්ථාව මට දීලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ විශ්වාසය රැකගෙන ඔබතුමාගේ කීර්ති නාමය රැකගෙන මම මේ දේවල් අනිවාර්යයෙන්ම හරි විදිහට කරන්න පොරොන්දු වෙනවා ඔබතුමාට. මෙතන පැමිණෙන සියලු දෙනාට ස්තුතියි. මට ඉල්ලන්න තියෙන ඔබ තමුන්නාන්සලා සියලු දෙනාගෙන්ම ලබන 6 වෙනිදාට උදේම ඡන්ද මධ්‍යස්ථානට යන්න ඔබතුමා නිරන්තරයෙන් කියන්නේ 4ට 10ක් වෙනකන් ඉන්න එපා කියලා. 10ක් වෙනකන් ඉන්නේ නැතුව උදේම ඡන්ද මධ්‍යස්ථානට ගිහිල්ලා දුරකථන ඉදිරියේ ඔබේ කතරේ ගහලා නැගිනහිර කොළඹ කිරුළ කොට්ටාසය ජයග්‍රහණය කරවන්න ඔබගේ සහයෝගය ලබා දෙන්න ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්. Thank you.